ඔන්න ගම්වැසියන්ගේ හිතවතා බැන්ඩලීරෝ අසාධාරණයට අයුක්තියට එරෙහිවීම ආණ්ඩුකාරතුමාට නම් ලොකු කරදරයක් වෙලා. මොකද්ද මේ අවනම්බුව? බලන ඔහෙලගේ නිල ඇඳුමේ තියෙන ජරාව. විලෙලෙජ්ජාවක් නැති සොල්දාදුවෝ. ඇත්තනේ උතුමාණනි මේකනේ උනේ අපි කැලෑ පාරේ මුළු සංචාරය යනකොට එකපාරට පැනලා අපිට පාර දුන්නා. මම මෙහෙම පාරක් දෙන්න නෝන මෙයාලා දිවින්ද මහත් දිව්වා. ඒ බන්දලේරු අපු අල්ලගෙන මෙහෙම ගැහුවා. අපොයි දෙයනේ මෙහෙම තරක් දෙන්නේ මාවත් කවදා හරි බිල්ලට දෙනවා. කෝ ගන්නව මෙයාට ඔය ලියුම. ඔබතුමා මට විහිළු කරනවා. අකුරු දන්නේ නැතුව කොහොමද ලියුම් ලියන්නේ? සමා වෙන්න උතුමාණනි උස මහත විස බීජ. ඔය ලියුම මට දීලා එකතු කරගෙන එනවා බදු මුදල්. ලැයිස්තුවේ තව ඉතුරු වෙලා තියෙන ඔක්ටවිලාරියෝ ගම විතරමයි. අපි දැන් මෑන උතුමාණනි. මේක ලියුමක් තෑග්ගක් නේ. තාවත් කවරයක් මෙහෙම කවර ගොඩක් ඇතුලේ දාලා එවන්න තරම් මොකද්ද මේ විශේෂ තෑග්ග? ආගේ මේ ආරාධනා ලැබෙන්නේ වාසනාවන්ත දවස්වලට විතරයි. අපූරුයි. එන්න පුළුවන් ඇතුලට. සුබ දවසක් ආණ්ඩුකාරතුමනි ඔබතුමාගේ හිනහඬ ඇවුනේ බොහොම කාලෙකින් හැමෝටම වාසිදායක ආරංචියක් ලැබිලා වගේ. බලාගන්නේ වාසනාවන්ත ආරංචිය. එතකොට මේකද ඔබතුමාට ලැබුණු වාසිදායක ආරංචිය උතන සතුටු වෙන්න. සතුටුදායක නැද්ද ඒක? මොකද්ද ඔය සුබදායක ආරංචිය? තාත්තා කෙනෙකුට මොනතරම් සතුටක්ද තමන්ගේ දුවට ධනවත් තරුණෙක් විවාහ යෝජනාවක් ගේනවා නම්. ඒත් නොදන්න කෙනෙකුට කොහොමද තමන්ගේ දුවව බන්දලා දෙන්නේ? ඔයලා ඉන්නේ ඒවා හොයලා බලන්න. මේක ඔයලා හැමෝගෙම වගකීමක්. මගේ දුව විවාහ වෙන්නේ කවුරු එක්කද කියලා තීරණය කරන්න මම මිසක් ඔයලා නෙවෙයි. ඔබතුමාගේ තීරණේ වැරදි. සල්ලි වලට රැවටිලා තමන්ගේ දුවගේ අනාගතේ විනාශ වෙන්නත් පුළුවන්. ආණ්ඩුකාරතුමාට උපදෙස් දෙන්න තමා කවුද? ගිහින් තමන්ගේ වැඩක් බලා ගන්නවා. සිදුණු වැරද්දට සමා වෙන්න. එයා ගානට වැඩි පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න කපිතාන්. මිනිහා ගැන මගේ එතරම් පැහැදීමක් නැහැ. ඔබතුමා කරදර වෙන්න එපා මං එයා ගැන බලා ගන්නම්. ඔබතුමාගේ සැලසුම තරම් හොඳ දෙයක් වෙන්න එකක් නැහැ. ඔබතුමාගේ දියණිය අකමැති වුණොත් මේ කටයුත්තට. කපිතාන් තේරුම් ගන්න ඕන මගේ බලය යොදාගෙන මට ඕන දෙයක් කරන්න පුළුවන්. එයා කැමති වුණත් නැතත් මගේ කැමැත්තයි කරන්නේ. දුවගේ අනාගතෙත් විනාශ කරන්න හදන්නේ. මරියා මට තියෙන ඔයාට කියන්න සුබ ආරංචියක්. සුබ ආරංචිය මොකද තාත්තේ? මට දුවත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා. තමා ටිකක් එළියට ගියොත් හොඳයි. කොහොමත් මම මෙතනින්ට කැමති නෑ. මොකද හැමදාම තාත්තගේ දුවගේ කතාව ඉවරනේ රණ්ඩුවකින්නේ. එහෙම වෙන්නේ නෑ. මොකටද මං කවදාවත් මගේ දුවට හොඳක් මිස නරකක් වෙන දෙයක් කරන්නේ නෑ. හරි ආයක තේරුම් ගනීවි. ඔයා දන්නවද මගේ දුවේ ඔයා මාව ඉක්මනින්ම සිය තාත්තා කෙනෙක් කරන්නයි හදන්නේ. මට තේරෙන්නේ තාත්තා මොනවද කියන්නේ? මගේ දුවට මං තේරුම් කරලා දෙන්නම්කෝ. මේක මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. අද මට ආරාධනාවක් ලැබුණා ඩොකේ පළාතෙන්. එයාලා හුඟක් පොහොසත් ඒ වගේම වංශවත් දෙවිය. එයාලගේ එකම පුතා රිකාඩෝ ඇමරිකාවේ ඉඳලා නිවාඩුවකට ඇවිල්ලා. දවස් 4ක් ගත කරන්න අපේ මන්දිරයට එනවලු. ඔයාට මේ ආරංචිය ලොකු සතුටක් නේද? මට නම් තේරෙන්නේ නැහැ. මම මොකටද අඳුනන්නේවත් නැති කෙනෙක් කෙනෙකුට සතුටු වෙන්නේ? ඒ උනාට මට විශ්වාසයි. යා හුඟක් ලස්සන කඩවසන් තරුණෙක් වෙන්න ඕන. ඔයා දන්නවද එයාලට සල්ලි ගස් තියෙනවා. සල්ලි ගස්. එයා කොහොම කෙනෙක්ද කියලා මට හිතා ගන්න පුළුවන් තාත්තේ. ඔන්නු කතැල්ල දාන්න. මං කැමති නෑ ඔය මහ ලොකු සල්ලිකාරයින්ට. කැමති නෑ. ඒ කියන්නේ ඉන්නේ හිටින්න ගියක් දොරක් නැති හිඟන්නේ කොට දෙන්නක් කැමති. ඒකද මට කියන්නේ ඈ. මට වැඩක් නෑ. එයා පොහසත් උනත් දුප්පත් උනත් මං කැමති අවංක ගුණයහපත් කෙනෙකුට. ආණ්ඩුකාර මන්දිරයේ මෙසේ සිදුවෙද්දී අපේ බැන්ඩලීරෝ ඉක්මන් කරනවා රෑබෝ ඉස්සෙල්ලා එන්න ඕනේ. කර්ම රස්සාව කිසිම නිදහසක් නැහැනේ ආ. කොහොමද ගම්බට්ටෝ? ඔයාලගේ පිටේ ජීවත් වෙලා දවල් තරු දැකලා තියෙනවද? අන්න බලා ගන්න. ඔයාගේ රාජකාරිය ඔයා හරියට මිටු කළා. ආණ්ඩුකාරයාගේ මේ වස්තුවට අපි දැන් මොකද කරන්නේ? ගොවියන්ගෙන් අසාධාරණයෙන් එකතු කරපු සල්ලි අයිති ගොවියන්ටමයි. මට හිතෙනවා ආණ්ඩුකාරයා ගෙදර තියෙන වස්තුවත් හොරකම් කරලා ගොවියන්ට බෙදලා දෙන්න කියලා. එයාලා එහෙම හිතනකොටත් ආණ්ඩුකාරතුමා වස්තුව පොඩි ගහනවා. 2315 2316 2300 තාත්තා කිව්වා අපේ ගෙදර නවතින එක්කෙනා කලාකාරයෙක් කියලා නේද? 300
ඕ එයා ලක්ෂ ගිටාර වාදකයෙක් නිවාඩුවක් ගත කරන්නේ නේ. නිවාඩුවකටද? එයා ගිටාර එක හුඟා බරද තාත්තේ? 2300 ආහා ගානත් වැරදුනා ගිටාර්කාරයා අයියා කාට ගියාවේ. ආසකන රාජකාරියේ සුබ දවසක්. ඔව් ආසයි. මොනවද අරන් ආවේ මම බලාපොරොත්තු වෙන විදිහේ සුභාරංචියක්ද? නෑ නරකාරංචියක්. බැන්ඩලේර ඔය අය කට්ටියත් එක්ක අපේ සොල්දාදුවන්ට පහර දීලා බදු මුදල් පැහැර අරගෙන. ඕකත් මුදලක්ද? මගේ දුවගේ මංගල්‍යයෙන් පස්සේ මම ලොකුම පොහොසතා මේ ලෝකේ ඉන්න. මම නම් විශ්වාස කරන්නේ නෑ ඔයා ඒ මිනිහට කැමති වුණා කියලා. මොකද ඒ මිනිහා ඔයාට කොහොමවත්ම ගැලපෙන්නේ නෑ. ඒකනේ. ඔයා කනගාටු වෙන්න එපා. ආණ්ඩුකාරතුමනි අහිංසක මරියට ඒ පොරිසාදය ගැලපෙන්නේ නෑ. මට විශ්වාසයි මගේ දුව මගේ වචනෙට පිටින් වැඩ කරන්නේ නැහැ කියලා. ඒ නිසා රිකාඩෝට මගේ දුව මරියක් කැමති වෙනවා. ඒකේ අය දෙකක් නෑ කපිතාන් රොඩ්රිගෝ. දැන්ම විවාහ වෙන්න මගේ කිසිම අදහසක් නැහැ.